සුබ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් මේ මගේ ෆස්ට් YouTube vlog එක. මගේ YouTube family එකට ඔයාලව හරි ආදරයෙන් මම පිළිගන්නවා. අද ඉරිදා දවසක්. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එක ඔයාලා එක්ක ෂෙයා කරගන්න. අද මට ලෙක්චර්ස් තියෙන දවසක්. ඉතින් මං හැමදාමත් වගේ මුලින්ම කරන්නේ අද දවසේ මට කරන්න තියෙන දේවල් ලියලා to-do list එකක් හදන එක. මං විශ්වාස කරනවා මේ විදිහට දවසේ වැඩ පටන් ගත්තම කාලය කළමනාකරණය කරගෙන පිළිවෙලකට මගේ වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ to-do list එක හදාගත්තා. දැන් ඉතින් මට lectures පටන් ගන්න වෙලාව හරි. මං මේ කරන්නේ Human Resource Management Diploma එකක්. තමන්ගේ ජීවිතේ වැඩ පිළිවෙලකට කැප වෙලා කළොත් අපේ goals වලට යන්න එච්චර අමාරු නැහැ. ඉතින් අපි අපේ උපරිමයෙන් වැඩ කරමු. Dreams big and never give up. කවදාවත් ඔයාලගේ හීන අතාරින්න එපා. හීන තියෙන්නෙම අපිට සැබෑ කරගන්න. ඉතින් හීන පස්සේ දුවන්න. මහන්සි වෙලා වැඩ කරන්න. සමහර අවස්ථාවලදී වැඩ කල් දාන්න. අනේ අද නම් බෑ මට. මම හෙට මේ වැඩේ කරනවා කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒත් අපි හැමදේම හෙටට කල් දානවා වෙනුවට දරා ගැනීම තුළින් අනාගතේ ගොඩ නගා ගන්න ඕනේ. ලෙක්චර්ස් ඉවරුණාට පස්සේ මං අපේ අම්මා එක්ක පැල වගයක් ගන්න යන්නයි හදන්නේ. මේ ඉන්නේ අපේ මැක්ස් බබා. මෙයාගේ වැඩෙත් ඉතින් අපේ පස්සෙන් මේන එක. ඔයාලා පිටිපාරක් තියෙන දුර පාර කියන්නේ. දැන් අපි අපේ පැල ටික ගන්න ආවා. ඉතින් අපේ අම්මට ඕන වෙලා තිබුණා පුංචි peerවගාවක් දාන්න. ඉතින් අපි ඒකට අවශ්‍ය කරන පැල ටික ගන්න තමයි මෙතනට ආවේ. ඉතින් අපි මේ පැලවලට මොකද කරන්න කියලා ඉස්සරහට බ්ලොග් එකකින් ඒ ගැනත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලත් අවුරුද්දකට එක සැරයක්වත් පැලයක් හිටවන්න. මොකද පුංචි පැලයක් මහා විශාල ගසක් වෙලා අපි හැමෝමව හොඳට බලා ගන්නවා. අපි හැමෝටම මහඟු සේවයක් ඉටු කරනවා. අපි ආපහු ගෙදර එනකොට පැහැදිලි අහසක් තිබුණත් එක පාරටම වහින්න ගත්තා. වහින වෙලාවට වැටෙන වැහි බින්දු දිහා බලාගෙන සින්දුවක් කියන්න මං හරිම ආසයි. ඉතින් මං සින්දුවක් මුමන ඒ වැස්ස දිහා හරි ආදරයෙන් බලන් හිටියා. ටික වෙලාවකට පස්සේ වැස්ස අඩු වුණා. උණු ටේ කෝපයකුත් හදාගෙන මම ආයෙත් පොද වැස්ස දිහා බලන් හිටියා. දැන් මට ආයෙමත් ලෙක්චර්ස් පටන් ගන්න වෙලාව හරි. ඉතින් මම වොෂ් එකකුත් දාගෙන මගේ ලෙක්චර්ස් එකට සූදානම් වුණා. මේ තියෙන්නේ මට මගේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකේ ලෙක්චර් එකක්.
අපේ ජීවිතේ අපි කොච්චරක් ඉගෙන ගත්තත් ඒ දේවල් අපිට යන්නේ නැහැ. මට A-levels O-levels කරන්න ඉන්න නංගිලා මල්ලට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි ජීවිතේ හැම දෙයකටමත් කලින් මහන්සි වෙලා හොඳට ඉගෙන ගන්න. සමහර වෙලාවට ඉගෙන ගන්න එක පාඩම් කරන එක ගොඩක් අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. ඒත් මේ දේ මට කොච්චර අමාරු වුණත් කොච්චර මට මහන්සියක් දැනුණත් මම වෙනුවෙන් මේ දේ කරනවා කියලා හිතන්න. එතකොට ඔයාගේ හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන්. දැන් ඉතින් මගේ ඒ ලෙක්චර් එකත් ඉවරයි. මේ තියෙන්නේ මම මේ දවස්වල බලන කොරියන් TV සීරීස් එක. ඉතින් මං හිතුවා මේකත් බලලා අද දවස ඉවර කරන්න. ඔයාලත් මේ කතාව බලලා තියෙනවා නම් ඔයාලගේ අදහසත් මාත් එක්ක කියන්න. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අදට ගිහින් එන්නම්.